සඳහා වන තරගයේ ජයග්‍රාහකයන් මේ ස්ථානයට පැමිණීමට නියමිතයි. බුදුරම්බෝ! මල්ලි මේ ග්ලූකෝස් කාපන් මේ බාප් කන්න කාපන්. ගුවපන්. බලයන් බං ඒ ඉතින් දිවදිගයිනේ රැවුලටත් වඩා පොටේටම මං දුරත් එක්ක පිරිමෙක් වගේ පාගල බලයන් පිරිමෙක් කියන්නේ ගමේ දිනන්න ඕන උඹ පිරිමෙක් වගේ පිරිම කොට ඇච්ච උඹ ගේ පොටේ දෙපා මේ දැන් නර්තනේ දුවන්නේ මමද උඹද කියපන්කෝ උඹ එනම් උඹ මොන බම්පුවක්ද කරන්නේ පණ්ඩිත එක්කනට දෝ වචන එකපන් අනේ මට බෑවෝ හති කියලා හරියන්නේ නෑ බං කොහොම හරි දුවන්න ඕනේ මේ වතුර ඇදලා ඉතින් ඔය උණු කර නිවාගත් පිල්ලර වතුරද උලක් කතානේ කොල්ලේ දෙ හොඳ වතුර මේක බීපා ඒ නෑ එපා ඔය ආලයිට කෙල්ලගේ අයියා එනවා බං යකෝ දුවපන් ගම්මෝ යකෝ වේ දුවන්නේ ෂෝක් එක අපි බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. තමයි නගින්නේ ඉතින්. කොහමද අපි ගමේ ඉල්ලපු නෑදව පිළිගන්නේ? කනවා කැවුත් මුංගේ මම නම් කන්නෝනේ ආච්චි කන්නෝනේ. මේ නුවර ලොකු මාමලා. අම්මේ මෙන්න නුවර ලොකු මාමලා ඇවිල්ලා. අපෝ අර මොංගොලියෝ දෙන්නත් ඇවිල්ලා. ආනේ ලොකු අයියලා ඇවිල්ලා. වස්සිනා. ලොකු අයියේ? අක්කේ? අක්කලාගේ අම්මයි තාත්තයිත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මස්සිනාලා කියන්නෙම නැතුව ඇවිල්ලානේ. කිව්වනම් අපි ගෙදර නෑ උඹලා එන්න එපා කියලා කියනවනේ. ඔන්න ඒ හින්දා නොකිය මාව නේද? අපි මේ පාර අලුත් අවුරුද්ද සමරන්නේ මෙහෙ. යමු ගෙට ගිහින් කතා කරමුකෝ ඉතින්. මල්ලියා ඉතින් යන්නම්ගේ. අපේ නංගියාගේ ලොකුද? එහෙනම් ඒ දවස්වල අපේ ඔඩොක්කේ හුජ්ජ ගහපු කෙල්ල නෙමෙයි. එනකම් මග දිගට නහයෙන් ඇඩුව මෙන්න මේ අටමගල ඉල්ලලා. සෙල්ලම් පිස්තෝලයක් මලයා. මුංචා මොකද්ද ඒ පෙරේ? ගහන්න එපා අක්කා. පොඩි අයගේ හැටිනේ. මසිනේ. බොණ්ඩද? මස්සිනේ අර තේක ගහ ලෑලි වලට ඉරන්න හොඳද? කොයි? අර තියෙන්නේ. එන්න කොයන් පෙන්නන්න. කොහොමද ඒක ගහක් මට පේන්නේ නැහැ. මස්සිනා කලින් කිව්වනම් බණ්ඩේ කිය තරම් එනවනේ. බොණ්ඩ. අවුරුද්දට ගෙදරට එන හැමෝටම ඔය ගහ පෙන්නනවා අක්කා. මොකද? කක්ක බරයි. ඉන්ට. මේ දුවේ. වටු එකක් කුණු කරහන්කෝ. හොඳයි අම්මේ. ඉතින් ඔබ කතා කරපන්. මේ නංගියා වරෙන්ක පොඩ්ඩක් මේ එළියට කතා කරන්නට.